ලෝකේ උසම කන්ද එවරස්ට් කියලා ඔයා අදටත් විශ්වාස කරනවද? එහෙමනම් ඔයා තවමත් ඉන්නේ ලොකුම මුලාවක වෙන්න පුළුවන්. නූතන විද්‍යාවට හෝ තාක්ෂණයට මෙතෙක් හසු කරගත නොහැකි වූ නමුත් මුළු මහත් විශ්වයේම හදවත බඳු වූ මහා පර්වතයක් මේ පෘථිවි තලයේම තවත් මානයක සැඟවී පවතිනවා. අපේ අහස නිල් පාට වෙන්න හේතුවත් මුහුද නිල් පාට වෙන්න හේතුවත් සූර්යයා සහ චන්ද්‍රයා ගමන් කරන ආකාරයත් ඒ වගේම මුළු විශ්වයේම පැවැත්මත් පාලනය කරන්නේ මේ අద్භූත කන්ද. බෞද්ධ දර්ශනයේ සඳහන් වන සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සහ අභිධර්මයේ එන විශ්ව ව්‍යූහ විස්තරවල සම්පූර්ණ හරයම මේ පර්වතය වටා තමයි ගොඩනැගිලා තියෙන්නේ. පසකින් රන්වන් පැහැයෙන් සහ තවත් පසකින් නිල් මැණික් පැහැයෙන් බබලන අහස සිසාරා යොදුන් දහස් ගණනක් කුසට විහිදෙන මේ මහා අභිරහස නමින් මහා මේරු පර්වතයයි. සතරවරම් දෙවියන්ගේ රැකවල් මැද පවතින සතර මහා දිවයින් වලට ජීවය දෙන මේ මහා පර්වතය සැබවින්ම කුමක්ද? විද්‍යාවට ඇයි තවමත් මේ පර්වතය සොයා ගැනීමට නොහැකි? අද සිලොන් ජීනියස් තුලින් අපි යන්න සූදානම් වෙන්නේ මනුෂ්‍ය වර්ගයාට මෙතෙක් යාමට නොහැකි වූ විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍ය සොයාගෙන. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වන තෙක් රැඳී සිටින්න කියලා මම ඔයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මහාමේරු පර්වතය කියන්නේ හුදු කන්දක් විතරක්ම නෙවෙයි. එය බෞද්ධ දර්ශනයේ විශේෂයෙන්ම අභිධර්ම විශ්ව ව්‍යූහ තුල හරය විදියට හඳුන්වන්න පුළුවන්. විශ්වයේ කේන්ද්‍රය ලෙස හැඳින්වෙන මෙය භෞතික වස්තුවකට වඩා ඉතාම සංකීර්ණ විශ්වීය යාන්ත්‍රණයක්. ඉතින් මෙතැන් සිට මේ පර්වතය ගැන මූලාශ්‍රවල සඳහන් ප්‍රධානතම තොරතුරු ගවේෂණය කරමු. මේ සුවිශේෂීම ලක්ෂණය වන්නේ පර්වතයේ පැති හතර වර්ණ හතරකින් බැබලීම. නැගෙනහිර දිශාව රිදී පැහැයෙනුත්, දකුණු දිශාව නිල් මැණික් පැහැයෙනුත්, බටහිර දිශාව රතු පැහැයෙනුත්, උතුරු දිශාව රන්වන් පැහැයෙනුත් බබලනු ලබනවා. අභිධර්මයට අනුව මේ මහා මේරුව වටා සප්තකුල පර්වත 7ක් සහ සීත සමුද්‍ර 7ක් පිහිටා තිබෙනවා. ඒ වගේම සූර්යයා සහ චන්ද්‍රයා මේ පර්වතය වටා ගමන් කරමින් දහවල සහ රාත්‍රිය නිර්මාණය කරනවා. මහා මේරුව පිහිටා තිබෙන්නේ සාගර පතුලේ සිට යොදුන් 84000ක් ගැඹුරටත් අහස දෙසට යොදුන් 84000ක් උසටත් විහිදෙමින්. ඒ කියන්නේ මේ පර්වතයේ සම්පූර්ණ උස යොදුන් 1,68,000ක් වෙනවා. මේ පර්වතයේ මුදුනේ තමයි තව්තිසා දෙව්ලොව පිහිටා තිබෙන බව මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. එය පෘථුවියත් දිව්‍ය ලෝකයත් යා කරන විශ්වීය පාලමක් වගේ. මහා මේරු පර්වතය වටා දිශා හතරට ප්‍රධාන දිවයින් හතරක් පිහිටා තිබෙනවා. මේවා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන සතර මහා දිවයින්. නැගෙනහිර දිශාවේ පූර්ව විදේහය පිහිටා තිබෙනවා. මෙහි වෙසෙන මිනිසුන් අර්ධ චන්ද්‍රයාගේ හැඩයට සමාන මුහුණු ඇති වර්ෂ 700ක ආයුෂ ඇති අය බව තමයි සඳහන් වෙන්නේ. බටහිර දිශාවේ අපරගෝයානය පිහිටා තිබෙනවා. මෙහි වෙසෙන මිනිසුන් වෘත්තාකාර මුහුණු ඇති ගවයන් වැනි ශක්තිමත් ශරීර ඇති වසර 500ක් ආයුෂ වළඳන අය බව සඳහන් වෙනවා. උතුරු දිශාවේ උතුරු කුරු දිවයින පිහිටා තිබෙනවා. අපේ කලින් වීඩියෝ එකේ කතා කළා වගේම මෙහි මිනිසුන් හතරැස් මුහුණු ඇති රෝග ව්‍යාධි නැති වසර 1000ක් ජීවත් වන සුවිශේෂී පිරිසක්. දකුණු දිශාවේ ජම්බුද්වීපයේ පිහිටා තිබෙනවා. ඒ තමයි අපේ මනුෂ්‍ය ලෝකය. මේ මිනිසුන්ගේ මුහුණු රිය සකට සමාන බව පැවසෙනවා. ඒ වගේම අපේ ලෝකයේ ආයුෂ අපි ජීවත් වන කල්පයට අනුව වෙනස් වෙනවා. මේ ගැන බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනා තුළ ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. වීඩියෝවේ මුලින් සඳහන් කළා වගේම දකුණු දිශාව නිල් මැණික් පැහැයෙන් තමයි බබලන්නේ. අපේ ලෝකයේ අහසත් මුහුදත් නිල් පාටට දිස් වෙන්නේ එම නිසා බව තමයි විශ්වාස කරන්නේ. ලෝතුරා බුදු කෙනෙකු පහළවන්නේද අනිවාර්යෙන්ම ජම්බුද්වීපයෙන් පමණක් බවත් මේ දිවයින් හතරෙන් නිවැරදි සිහිය පිහිටුවීමේ හැකියාව සහ බවුන් වැඩීමේ හැකියාව අතිශයින්ම වැඩි මේ ජම්බුද්වීපයේ ජීවත් වන මිනිසුන්ට පමණක් බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. මේ සතර දිවයින් වලට අමතරව තවත් කුඩා දිවයින් 2000ක් පමණ මහා මේරුව වටා විසිරී පවතින බව බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා. ඉතින් මේ විශ්වය කොයිතරම් විශාලද සංකීර්ණද කියලා ඔයාට මොහොතකට හිතලා බලන්න පුළුවන්. මෙවැනි සුවිශේෂී ස්ථානයක් ආරක්ෂා කිරීමට අතිශය ප්‍රබල දේව සේනාධිපතිවරු 4 දෙනෙක් සිටිනවා. ඔවුන් අපි හඳුන්වන්නේ සතර වරම් දෙවියන් ලෙස. ඉතින් ඔබ මීට කලින් ඔවුන් ගැන අහලා තියෙන්නත් පුළුවන්. ඔවුන්ගේ සේනාවන් සමග මහා මේරුවේ සතර දිශාව නිරන්තරයෙන් ආරක්ෂා කරනු ලබනවා. නැගෙනහිර දිශාවට අධිපති ලෙස ධෘතරාෂ්ට්‍ර දෙවියන් ගාන්ධර්වයන්ට නායකත්වය දෙමින් මහා මේරුවේ නැගෙනහිර දිශාව ආරක්ෂා කරනවා. දකුණු දිශාවට අධිපති විරූට දෙවියන් කුම්භාණ්ඩ සේනාවට නායකත්වය දෙමින් මහා මේරුවේ දකුණු දිශාව ආරක්ෂා කරනවා. බටහිර දිශාවට අධිපති විරූපාක්ෂ දෙවියන් නාගයින්ට නායකත්වය දෙමින් මහා මේරුවේ බටහිර දිශාව ආරක්ෂා කරනවා. උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ හෙවත් කුවේර දෙවියන් යක්ෂ සේනාවන්ට නායකත්වය දෙමින්
ධන සම්පත් වලටද අධිපති ලෙස මහාමේරුවේ උතුරු දිශාව ආරක්ෂා කරනවා. මේ දේවසේනාවන් නිරන්තරයෙන් මහාමේරු පර්වතය වටා මුර සංචාරයේ යෙදමින් විශ්වයේ සාමය සහ සමතුලිතභාවය පවත්වාගෙන යනවා. මහාමේරුව ගැන ඔබ මීට පෙර නොඇසූ තවත් අද්භූත රහස් කීපයක් මේ විදියට මම ඔබට පෙන්වා දෙන්නම්. මේ පර්වතයේ පාමුල මහා සාගරයට යටින් අසුරයන් වාසය කරනවා. ඔවුන් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ පර්වතයේ දිගේ ඉහළට ගිහිල්ලා දෙවියන්ගේ වාසභවනය වන තව්තිසා දිව්ලොව අල්ලා ගැනීමට. ඒ වගේම මේ මහාමේරුව මුදුනේ සිට ඇදහැලෙන ශුද්ධ වූ ගංගාවන් සතර දිශාවට බෙදී ගොස් මහා ගංගාවන් බවට පත්වන බව පැවසෙනවා. මේ විදියට ජම්බුද්වීපය වන අපේ ලෝකයට ඇදහැලෙන ගංගාවන් ලෙස ගංගා, යමුනා, අචිරවතී, සරබූ සහ මහී යන ගංගාවන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ගංගා ආරම්භ වන ස්ථානයන් මිනිසාට අදටත් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ මහාමේරුව පිහිටා තිබෙන්නේ ඝන පොළවටත් යටින් පිහිටා ඇති වායු වලල්ලක් මත තිබෙන ජල වලල්ලක් මත බව සඳහන් වෙනවා. මේ සැබවින්ම දියුණු ඉංජිනේරු විද්‍යාව පවා අභිබවා යන නිර්මාණයක්. සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ විශ්වයේ අවසානයේදී සූර්යයන් 7 දෙනෙකු එකවර පායා මුළු විශ්වයම දවා අලු කරනු ලබනවා. මේ දැවැන්ත විශ්වීය වෙනස සිදුවන්නේද මේ මහාමේරුව කේන්ද්‍ර කරගෙන බව තමයි ධර්ම කරුණවල සඳහන් වෙන්නේ. එයින්ම මේ පර්වතයේ බලය කොච්චරක්ද කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. දැන් ඔබ සමහර විට හිතනවා වෙන්න පුළුවන් මේවා මේ හුදු මිත්‍යාවන් පමණයි කියලා. නමුත් නූතන විද්‍යාව පවසන පෘථුවියේ අක්ෂය සහ මහාමේරු පර්වතය ගැන සඳහන් තොරතුරු වල පුදුම සහගත සමානකමක් පේන්න තියෙනවා. සමහරව විශ්වාස කරනවා විද්‍යාඥයින් මේ උත්තර ධ්‍රවය කියලා හඳුන්වන්නේ මහාමේරුවේ භෞතික මුදුනට කියලා. ඇමරිකාවේ නාසා ආයතනය පවා උත්තර ධ්‍රවයට ඉහළ හසේ අමුතු ශක්ති ධාරාවන් සහ ආලෝක ධාරාවන් පවතින බව සොයාගෙන තියෙනවා. මහාමේරුව කියන්නේ භෞතික කන්දක් නොවි පෘථුවියේ චුම්බක ශක්තියේ කේන්ද්‍රස්ථානය නම් එය අපේ සාමාන්‍ය ඇසට නොපෙනෙන හතරවන මානයක පවතින්නක් විය නොහැකිද? අදටත් සමහර භික්ෂූන් වහන්සේලා සහ යෝගීන් ධ්‍යාන බලයෙන් මේ මහාමේරුවේ සිරිනැරඹීමට සමත් වන බවට විශ්වාසයක් තිබෙනවා. ඉතින් වීඩියෝ එකේ නිගමනය සහ අවසානයේ විදියට මහාමේරු පර්වතය කියන්නේ හුදු සංකල්පයක් විතරයිද? නැත්නම් අපට තවමත් සොයාගත නොහැකි වූ විශ්වයේ සත්‍යද? එය භෞතිකව කොතැනක තිබුණත් අපේ ලෝකෙට ඉහළින් බලපෑම් කරන මහා බලවේගයක් පවතින බව නම් සහතිකයි. අද අපි මේ වීඩියෝ එකෙන් සාමාන්‍ය දැනුමට එහා ගිය මහාමේරුවේ ගැඹුරු රහස් සොයාගෙන ගියා. මහාමේරු පර්වතය පිළිබඳ ධර්මයේ සඳහන් සියලු තොරතුරු ඇතුළත් කරලා නිර්මාණය කරපු මේ වීඩියෝ එකට ඔයා දීපු සහයෝගයකට ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ගොඩක් වීඩියෝ මේ සිලොන් ජීනියස් YouTube නාලිකාවේ කරලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා ඔයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ වගේ තවත් වටිනා තොරතුරු ඇතුළත් නිර්මාණයන් සමග ඉදිරියටත් ඔබ හමුවට එන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා අමතක නොකර පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා මේ ගමනට ඔයත් එකතු වෙන්න. ඒ වගේම එතනම තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඊළඟට අපි කතා කරන්න ඕන මොන වගේ මාතෘකාවක්ද කියන එක ගැන ඔයාට අදහසක් තියෙනවා නම් ඒකත් පාලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාට සුවදායි දිවියක් ප්‍රාර්ථනා කරනවා.